අපි හැමෝම අනිත් අයට ආදරේ කියනවා. අනිත් අයගෙන් ආදරේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි හැම වෙලාවෙම කියන්නේ I love you කියලා. ඒත් පොඩ්ඩකට හිතලා බලන්න ඔයා කවදම හරි දවසක I love myself එහෙමත් නැතිනම් මට ගොඩාක් ආදරේ කියලා තියනවාද කියලා? අපිට මෙන්න මේ දේ ඇහෙන්නේ ගොඩාක් කලාතුරකින් නේද? හැබැයි අපි අනිත් අයට ආදරය කරන්න කලින් අපි අපිට ආදරය කරන්න පටන් ගන්න ඕනේ. ඒත් කොහොමද මේක කරන්නේ? එකෙන් අපිට ලැබෙන වාසි මොනවද කියලා අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. මම මෙන්න මෙහෙම කියන්නම්කෝ. සමහර කට්ටිය පොඩි කාලේ ඉඳලම සැපට හැදිලා හැමදේම ළඟට ලැබිලා ගොඩක් සැප ජීවිත ගත කරනවා. ඒ වගේම තවත් සමහර කට්ටිය ජීවිතේ ලස්සන කරගන්න ලොකු කට්ටක් කනවා. ඒ අතර තවත් සමහර අය එදා වේල විතරක් ගැන හිතලා ඔහේ ජීවත් වෙන්න ඕනි නිසා ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ දෙයින්ම ඔයාලට තේරෙනවා ඇති අපි හැමෝටම අපිටම කියලා ආවේනිකුණ ජීවිතයක් තියෙනවා. සමහර තැන්වල වෙන කෙනෙක්ගේ ආදරයක් වෙනුවෙන් ඒ වගේම වෙන කෙනෙක්ගේ attention එකක් වෙනුවෙන් අපි අපිවම අමතක කරනවා. හැබැයි අවසානයේදී අපිට ඒ attention එක එහෙමත් නැතිනම් අපිට ඒ ආදරය තවත් විදිහකට කිව්වොත් අපිට අවශ්‍ය දේවල් නොලැබුණහම අපි අපිමම රිද්ද ගන්නවා. අපි කඩාගෙන වැටෙනවා. අපේ හීන අතහැරලා දානවා. ඉතින් මේ හැමදේම වෙන්නේ තමන්ට තමන් ආදරය කරන්නේ නැති වුනහම. එහෙමත් නැතිනම් මේ self love කියන දේ නැති වුනහම. අපි අපිට ආදරය කරනවා නම් අපිට බෑ අපිවම රිද්ද ගන්න. අපිට බෑ අපේ හීන අතහැරලා දාන්න. එහෙම නේද? අපි හැමෝම පොඩි කාලේ ඉඳන්ම ඉගෙනගෙන තියෙන්නේ අනිත් අයට ආදරය කරන්න. ඒක ගොඩාක් හොඳයි. හැබැයි කවුරුත් අපිට කියලා දීලා නැහැ අපි අපිටම ආදරය කරන්න ඕනි කියලා. අපි අනිත් අයගේ දුක අහනවා. වෙන කෙනෙක්ට කරදරයක් වුණාම අපි කෝල්ස් ගන්නවා, මෙසේජස් දානවා, හොයලා බලනවා. ඒ වගේම අපි අනිත් අයව හොරතල් කරනවා, එයාලා ගැන හොයලා බලනවා. ඒත් අපි වැටුණාම ඒ කවුරුත් අපි ළඟ නැහැ. අපි අපේම කඳුළු පියදා ගන්න ඕනේ. කවුරුත් අපිට අත දෙන්නේ නැහැ. අපිම නැගිටින්න ඕනේ කියන එක අපිට කවුරුත්ම කියලා දීලත් නැහැ. ඉතින් ඉලක්ක හඹාගෙන යන්න ඒ ඉලක්ක හැබෑ කරගන්න නම් අපි ගාව තියෙන්න ඕනි දේ තමයි මේ self love කියන්නේ. අපි කොච්චර perfect කෙනෙක් වුණත් අපි හැමෝගෙම අතින් වැරදි සිද්ධ වෙනවා. ඒක ගොඩාක් normal දෙයක්. හැබැයි ඒ වගේ තැන්වලදී අපි අපිටම වෛර කරගන්නවා. ගොඩක් වෙලාවට මේ වෛරය කෙරවල වෙන්නේ සුයිසයිඩ් කේස් එකකින් එහෙමත් නැතිනම් තමන්ටම රිද්දගෙන. ඉතින් කොහොමද අපි අපිටවත් ආදරය නොකර වෙන කෙනෙක්ට ආදරය කරන්නේ? ඉතින් මේ self love ප්‍රැක්ටිස් කරන්න තියෙන පළවෙනි එක තමයි ඔයාව නිර්වචනය කරගන්න මේ ඍණාත්මක දේවල් වලින් ඈත් වෙන්න ඕනේ. අපි ගොඩාක් දක්ෂයි අපේ ජීවිතයේ අපිට තියෙන නොහැකියාවල් වලින් අපිවම ලේබල් කරගන්න. සමහර අය කියනවා මට ගොඩාක් තරහ යනවා. ඒක නිසා මට වැඩි කට්ටියව ආශ්‍රය කරන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ නොහැකියාවල් වලින් ඒ වගේම ඔයාගේ දුර්වලතා වලින් ඔයාව ලේබල් කරගන්න ගියාම එතකොට ඔයා දන්නේම නැතුව ඒක ඔයාගේ පර්සනැලිටි එක වෙනවා. මම සිම්ප්ලි කිව්වොත් ඔයා ඉපදෙනකොට ඔයාට කිසිම ලේබල් එකක් තිබ්බේ නෑ නේද? හැබැයි ටික දවසකින් ඔයාට නමක් දාලා ඔයා මෙන්න මෙයා කියලා ලේබල් කරනවා. ඉතින් ඊට පස්සේ දිගින් දිගටම ඒ ලේබල් එකම යූස් කරාම ඒක ඔයාගෙම වෙනවා. අන්න ඒ වගේ තමයි. ඉතින් කවදාවත් නරක දේවල් වලින් ඔයාව ලේබල් කරගන්න එපා. දෙවෙනි කාරණේ තමයි ඔයාගේ අතින් වෙන හැම වැරැද්දක්ම පිළිගන්න පුරුදු වෙන්න. අතපසුවීම්, වැරදිවීම් කියන්නේ අපේ ජීවිතේ මොනවම හරි දෙයක් කරන්න අපි උත්සාහ කරලා තියනවා කියන එක. අතපසුවීම් වලට, වැරදිවීම් කියන දේවල් වලට බය වෙලා, මුවා වෙලා ඉන්නේ නැතුව try කරන එකම ඔයා ලබන ලොකු ජයග්‍රහණයක්. මේ ලෝකයේ සෑම සාර්ථක මිනිස්සෙක්ටම කොතැනක හරි වැරදිලා තියෙනවා.
මෙතනදී ඔයාලා මතක තියාගන්න ඕනේ දේ තමයි කවදාවත් ඒ වැරදි වලින් ඔයාව ලේබල් කරන්න දෙන්න එපා. ඒ වගේම තමයි කවදාවත්ම ඔයාගෙන් උන පුංචි අතපසු වීමක් නැතිනම් පුංචි වැරැද්දක් නිසා ඔයාගේ කැරක්ටර් එක මෙන්න මේකයි කියලා කියන්න කාටවත්ම බෑ. මොකද අපි හැමෝටම වැරදෙනවා. ඒ වැරදි තේරුම් අරන් අපි හැමෝටම හැදෙන්න පුළුවන්. මම එක මෙන්න මේ විදිහට කියන්නම්කෝ. ඔයා කවදාවත්ම හිතන්න එපා මම තරහ ගන්න කෙනෙක්. මම නරක කෙනෙක්. මට මෙන්න මෙතන වැරදුනා. මට ඒක කරන්න බෑ. ඒ වගේ දේවල්. එතකොට වෙන්නේ ඔයාට තවත් ඔයාගෙන තරහක් ඇති වෙන එක විතරයි. ඒ වෙනුවට හිතන්න ඕනේ මට එතනදී වැරදුනා. හැමෝම අතින් වැරදි වෙනවා. හැබැයි මට ඒක කරන්න බැරි නැහැ. මම අදක්ෂ නැහැ. මම ඒක කොහොම හරි කරනවා. මම ඒ වැරද්ද කොහොම හරි ගස්සනවා කියලා. තුන්වෙනි දේ තමයි විවේචනය කරන එක. මෙතනදී ඔයාව විවේචනය කරන එක නතර කරගන්න ඕනි වගේම ඔයා අනිත් අය විවේචනය කරන එකත් නතර කරගන්න ඕනි. මොකද අපි අතින් අනිත් අය විවේචනය වෙනවා කියන්නේ අපි හිතනවා ඒ කෙනාට වඩා අපි හරි. ඒ කෙනාට වඩා යම්කිසි දෙයක් මට කරන්න පුළුවන්. මම එයාට වඩා ඉහළ තැනක ඉන්නේ කියලා. හැබැයි අපිටත් ඒ දේ කරගන්න බැරි වුණාම වෙන්නේ අපි අපිටම වෛර කරගන්න එක. ඒක නිසා ඔයා කවදාවත්ම අනිත් අය විවේචනය කරන්න යන්නත් එපා. ඒ වගේම තමයි ඔයා ඔයාව විවේචනය කරගන්නත් එපා. අවසානම දේ තමයි සමාව දෙන එක. අපි හැමෝම අතින් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාගේ අතින් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි උන හැම වැරැද්දකටම සමාව දෙන්න. හැබැයි ඒ විදිහට සමාව දෙන්න ඕනේ ඔයා ඒ වැරැද්ද හදාගන්නවා කියන තැන ඉඳන්. ඒ වරදෙම ඇලිලා ඔයාව රිද්ද ගන්න එපා. සමාව දෙන්න. හැබැයි ආයේ වැරැද්ද නොකරන්න ඔයා වග බලා ගන්න ඕනි. ඉතින් මම මෙන්න මේ කිව්ව පුංචි ටිප්ස් ටික ඔයාලා ප්‍රැක්ටිස් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාට self love කියන දේ improve කරගන්න පුළුවන් වේවි.